හැමෝටම ආයුබෝවන්. ඊයේ අන්තිමට හැදුවේ 45 වෙනි ගාන. අද තියෙනවා 46 වෙනි ගාන තමයි ඉතලම අදම තියෙන්නේ. 46. කැටයක ඇති මුළු මුදල රුපියල් 170යි. කැටේ තියෙන මුළු මුදල 170යි. එහි රුපියල් 10 රුපියල් 10 එකාසි රුපියල් 5 එකාසි රුපියල් 2 එකාසි සමාන ප්‍රමාණ වලින් තියෙනවා කියලා කියනවා. හරි. ප්‍රශ්නය පොඩ්ඩක් අයියවල බලමු. මෙන්න මේ කැටයක් තියෙනවලු මේ කැටේ තියෙන මුළු මුදල 170ක් කියලා කියනවා. මේ කැටේ තියෙන සම්පූර්ණ මුදල 170යි. සහ මේ කැටේ තියෙන්නේ රුපියල් 10 එකාසි, රුපියල් 5 එකාසි සහ රුපියල් 2 එකාසි. දැන් මෙතන කියනවා මේ හැම කාසි වර්ගයකින්ම සමාන ප්‍රමාණ කියන්නේ කාසි සමාන ප්‍රමාණයකින් තියෙනවා කියලා කියනවා. කියන්නේ රුපියල් 10 එකාසි 5ක් නම් තියෙන්නේ. රුපියල් 5 එකාසි 5ක් තියෙනවා. රුපියල් 2 එකාසි 2ක් තියෙනවා. කාසි සමාන ප්‍රමාණ වලින් තියෙනවා. මෙතනින් අහන්නේ කාසි ගන්න කීයද? මම මෙහෙම කරනවා. මම හිතනවා මේ හැම කාසියකින්ම එක ගානේ තිබ්බා කියලා හිතා ගන්නවා. හැම කාසියකින්ම එක ගානේ තිබ්බොත් රුපියල් 10 එකාසි එකක් තිබ්බොත් එතන තියෙනවා රුපියල් 10ක්. රුපියල් 5 එකාසි එකක් තිබ්බා කියලා හිතුවොත් එතන තියෙනවා රුපියල් 5ක්. රුපියල් 2 එකාසි එකක් තිබ්බොත් එතන තියෙනවා රුපියල් 2ක්. මම මේ ගත්තේ හැම කාසි වර්ගයකින්ම එක ගානේ තිබ්බොත් එහි තියෙන වටිනාකම. මෙතන ගන්න පුළුවන් 10යි 5යි 15යි 15 දෙක 16යි. හැම කාසි වර්ගයකින්ම එක ගානේ තිබ්බොත් මෙන්න මෙච්චර මුදලක් හදා ගන්න පුළුවන්. රුපියල් 17ක් හදා ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන මුළු මුදල 17 නෙමෙයි 170 වල තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රමාණය කී ගුණයද මෙතන තියෙන්නේ? 17 10න් ගුණ කරොත් තමයි 170 වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන හැම කාසි වර්ගයකින්ම 10 ගානේ තියෙනවා. ඒ කියන්නේ 10 කාසි 10ක් තියෙනවා 100යි. 5 කාසි 10ක් තියෙනවා. එතකොට 5 කාසි 10ක් තිබ්බොත් 50යි. 2 කාසි 10ක් තියෙනවා. එතකොට 2 කාසි 10ක් තිබ්බහම 20යි. අන්න එහෙම තමයි තිබිලා තමයි මෙන්න මේ 170 හදාගෙන තියෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා සෑම කාසි වර්ගයකින්ම 10 බැගින්. රුපියල් 10 කාසි 10යි, 5 කාසි 10යි, 2 කාසි 10යි. හැම කාසි වර්ගයකින්ම 10 ගාන තියෙනවා. මෙතන අහන්නේ අපේ එහි ඇති කාසි ගන්න කීයද? හැම වර්ගයකින්ම 10 ගාන්නේ වර්ග 3කින් කාසි තියෙන නිසා මෙතන තියෙන කාසි ප්‍රමාණය 30යි. ලියගන්න. කාසි ප්‍රමාණය 30 කියන්නේ
ඊළඟට 47 ප්‍රශ්නය. දන්න කවුරු හරි ඉන්නවනම් මට උත්තර දෙන්න. 47 මිහිරාන්ගේ අම්මාගේ එකම දුව මිහිරාන්ගේ කවුද? දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. දන්න කවුරු හරි ඉන්නවද? මිහිරාන්ගේ අම්මාගේ ඒ කියන්නේ කිරියම්මගේ එකම දුව. ඒකට කිරියම්මාගේ එකම දුව වෙන්නේ එතකොට මෙන්න මේ කියන මිහිරාන්ගේ මව වෙන්න පුළුවන්. එහෙනම් මිහිරාන්ගේ කවුද මව? උත්තරේ 47ට මව. කවුද මන්ද? හරි ඊළඟට 48 ප්‍රශ්නය. ළමයෙක් ඉරටු කැබලි යොදාගෙන තම චතුරස්‍ර 7ක් පෑදුවේය. ඉරටු කැලි වලින් තම චතුරස්‍රයක් හදන මෙන්න මේව. දැන් එක තම චතුරස්‍රයක් හදනවා නම් ඉරටු 4ක් අවශ්‍ය වෙනවා. දැන් මෙතනදී කියනවා මේ ළමයා තම චතුරස්‍ර 7ක් හදනවා. එතකොට දැන් මේ ළමයාට තම චතුරස්‍ර 7ක් හදන්න නම් ඉරටු කැලි කොච්චරක් ඕන වෙයිද? 7ක් හදනවා එකකට ඉරටු 4ක් ඕන. එහෙනම් මෙයාට මේ සමචතුරස්‍ර 7 හදන්න ඉරටු 28ක් අවශ්‍ය වෙනවා. දැන් අපි හිතන්න ඕනේ මෙයා මේ වෙන වෙනම හදනවා කියලා තමයි ඔය සමචතුරස්‍ර ටික. මේ මෙහෙම වෙන වෙනම හදනවා කියලා තමයි හිතන්න වෙන්නේ. මොකද මේකේ කියලා නැහැ මේ සමචතුරස්‍ර හදන්නේ එක පෙළටය කියලා වචනයක් දීලා නැහැ. අපි හිතමු වෙන වෙනම හදනවා කියලා. හරි. පසුව ඔහු එම ඉරටු කැවිලි යොදාගෙන එම කියන්නේ මෙන්න මේ ඉරටු කැවිලි විදියට අරගෙන මෙන්න මේ විදියට අරගෙන ත්‍රිකෝණ 4ක් හැදුවේය. කියන මේ ටික ආයි කඩනවනේ කඩලාගෙන වෙන් කරලා තමයි වෙන වෙනම අරගෙන තමයි ආයි අන්තිම ත්‍රිකෝණ 4ක් හදන්නේ. ත්‍රිකෝණයක් හදන්න කොච්චරක් ඕනද? ත්‍රිකෝණයක් හදන්න ඉරටු කැවිලි අවශ්‍යයි 3ක්. හැබැයි මෙයා හදනවා ත්‍රිකෝණ 4ක්. 4ක් හදනවා එකකට 3ක් අවශ්‍ය නිසා ත්‍රිකෝණ 4ක් හදන්න ඉරටු කැවිලි 12ක් අවශ්‍යයි. හරි. ඉස්ලාම් හැදුවේ සමචතුරස්‍ර 7ක්. ඒ 4 ගියා 28ක්. මෙන්න මේ ඉරටු කැලි ටික අරගෙන තමයි මෙන්න මේ සමචතුරස්‍ර 4 හදන්නේ. එතකොට අපි බලමු කොච්චරක් ඉතුරු වෙනවද? 28න් අපි අරගෙන 12ක්. දැන් මොකද සමචතුරස්‍ර 4ක් හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉරටු කැලි 12 දැන් අවසන් වෙලා තියෙනවා. 28න් 12ක් අඩු වුණාම 16යි. ඔන්න ඉරටු 16ක් ඉතුරුයි. ඉතුරු ඉරටු කැබලි වලින් සමචතුරස්‍ර සෑදුවේය. ඉතුරු ඉරටු කියන්නේ ඉතුරු ඉරටු වලින් සමචතුරස්‍රයක් හදනවා නම් එකක් හදන්න 4ක් අවශ්‍යයි. එක සමචතුරස්‍රයක් හදන්න 4ක් අවශ්‍යයි. ඒතකොට 16කින් කීයක් හදන්න පුළුවන්ද? එහෙනම් අපි 16 බෙදමු 4ෙන්. එහෙනම් මෙයාට හදන්න පුළුවන් සමචතුරස්‍ර 4ක් හදන්න පුළුවන්. 48ට උත්තරේ 4.
හරි ඊළඟ ප්‍රශ්නය 49 තියෙන සාකච්ඡා කරන්න. හතලිස් නවය ප්‍රශ්නය 28,425 සංඛ්‍යාවේ මෙන්න සංඛ්‍යාව මෙන්න මේකේ අට ඉලක්කමේ නිරූපිත අගය සහ අට ඉලක්කම මේක අට ඉලක්කමේ නිරූපිත අගය. දැන් මේ අට ඉලක්කම තියෙන්නේ දහස් ස්ථානයේ නිසා අට ඉලක්කමේ නිරූපණය වෙන්නේ 1000 කොටවල් 8ක්. දැන් මේකේ නිරූපණය වෙන්නේ කීයද? 10 8ක්. 10 කොටවල් 8ක්. එතකොට 8000යි සහ හතර ඉලක්කමේ හතර ඉලක්කම මේ ස්ථානයේ අගය. ඉලක්කමේ ස්ථානයේ අගය. මට කවුරුහරි කියන්න මෙන්න හතර ඉලක්කමේ ස්ථානයේ අගය කීයද? සනුල් ඔව් හතර ඉලක්කමේ මෙන්න ස්ථානයේ අගය යන්නේ අපෙන් 100යි. මොකද මෙතන 30 ස්ථානයේ නිසා ඔතන ඕකේ අගය 100යි. ඊළඟට අහනවා වෙනස කීයද? වෙනස හොයන්න පුළුවන්. 8000න් මෙන්න මේ 100 අඩු කරන්න. එතකොට වෙනස එනවා අට ඉලක්කමේ නිරූපිත අගය 8000 තිබ්බේ. හතර ඉලක්කමේ ස්ථානීය අගය 100යි. එතකොට 8000න් 100ක් අඩු වුණාම 7900යි. හරි ඊළඟට තියෙනවා ආලා වරද්දන ගාන. අනිවාර්යෙන් ගොඩක් දුරට ඔබ වරද්දන ගානක් වෙන්නේ මොකද බලමු. දැන් මේක කීවල බලපුවා මෙච්චර දෙයක් නෑ වගේ පේනවා තමයි. හැබැයි ඔබ හදන්න යනකොට තමයි වරද්දන්නේ. හරි 50 ගාන කිලෝමීටර් 3යි මීටර් 50ක දුරකින් කිලෝමීටර් 1යි මීටර් 75ක් ගමන් කර පසු තව කොපමණ දුරක් යාමට ඉතිරිව තිබේද? අනේ ඉතින් අඩු කරන්න තියෙන්නේ. ඔව් අඩු කරද්දී වල වරද්දනවා. බලමු. කිලෝමීටර් මීටර් දා ගන්නවා. ගමනේ දුර කිලෝමීටර් 3යි මීටර් 50යි. මේ සම්පූර්ණ දුර මෙච්චරයි. හරිනේ. ඕකෙන් අඩු කරනවා කිලෝමීටර් 1යි මීටර් 75. හරි ඉතින් අඩු කරන උත්තරය ගත්ත හැකි. ලේසි වගේ තියෙනවා. පොඩ්ඩක් බලමු අඩු කරලා. මීටර් පැත්තේ 50න් 75ක් අඩු කරන්න බෑ. මීටර් පැත්තේ 50න් 75ක් අඩු කරන්න බෑ. ඒතකොට එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්න ඕන. මේ දෙන්නේ කිලෝමීටර. කිලෝමීටර් පැත්තෙන් එකක් දෙනවනේ මේ පැත්තට. එතකොට අපි කියනවා කිලෝමීටර එකක් කියලා මීටර් 1000 නිසා එහෙනම් මේ පැත්තට එන්නේ අර කලින් අරන් වල වගේ 100ක් එහෙම නෙමෙයි එන්නේ 1000ක් එන්නේ. එතකොට ඒ ආපු 1000යි මෙතන 50ක් තියෙනවා. 1050න් තමයි 75ක් අඩු කරන්නේ. දැන් උඹ අමතක කළා 100න් අඩු කරන්න. 1050න් 75ක් අඩු කරන්න 10න් 5ක් 5යි. මෙතන 14න් 7ක් 9යි. 7යි 9. එහෙනම් මෙතන එන්නේ 1050න් 75ක් අඩු කරා 975යි. මෙතන තියෙන දෙකෙන් එකක් අඩු වුණාම 1යි. එහෙනම් උත්තරේ එනවා කිලෝමීටර් 1යි මීටර් 975. දැන් මේක සැලකිල්ලෙන් හැදුවේ නැත්නම් එහෙම මේක සැලකිල්ලෙන් හැදුවේ නැත්නම් මොකද වෙන්නේ කියලා ටිකක් නිකන් බලමු. අඩු කරන් යනවා 10න් 5ක් අඩු කරාම 5යි. මෙතන 5 නෙමෙයි 4 තියෙන්නේ. 4න් 7ක් අඩු කරන්න බැරි හින්දා එයා පැත්තෙන් ගන්නවා 14න් 7ක් අඩු කරාම 7යි. දෙකෙන් එකක් 1යි. නොසැලකිල්ලෙන් හදුවනම් මේ උත්තරේ එන්නේ. සැලකිල්ලෙන් හදුවනම් මේ උත්තරේ ගන්න පුළුවන්. හරි. මතක තියාගන්න මේ ඒකක ගැන සම්බන්ධතාවය ඔළුවේ තියෙන්න ඕන ගාන හදනකොට. නිකම්ම අඩු කරලා උත්තරේ ගන්න එක නෙමෙයි
මෙතන තියෙන වැඩි 50ක් ඉවරයි. පනස් එක පැන්සල් පැකට්ටුවක පැන්සල් 10කකින් නැත. පැකට්ටුවක තියෙනවලු 10ක්. එක් ළමයෙකුට පැන්සල් 5කින් ළමයි 9 දෙනෙකුට දීමට එවැනි පැකට් කීයක් අවශ්‍ය වේද? අපි බලමු ළමයෙකුට 5 ගානේ ළමයි 9 දෙනෙකුට දෙන්න ඕන. ඒතර 9 45ක් ඕන. 45ක් ඕන. එතකොට ඔක්කොම ඕන පැන්සල් 45ක්. එක පැකට් එකේ 10ක් තියෙන නිසා අවශ්‍ය පැකට් ගණන හොයන්න පුළුවන් 45 බෙදන්න ඕන 10යි. එතකොට 4යි ඉතිරි 5යි. ඒ කියන්නේ පැකට් 4ක් මදි. පැකට් 5ක් ගන්න වෙනවා. පැකට් 5ක් අවශ්‍ය වෙනවා ළමයි 5 දෙනෙකුට දෙන්න මදි වෙනවා. පැකට් 5ක් ඕන. ඊළඟට තියෙන 52 මෙන්න මේ රූපයේ කඩේදී ඔස්සේ කැපුව විට ලැබෙන ත්‍රිකෝණ ගණන කීයද? ත්‍රිකෝණ කීයක් ආවද? මට දැන් මේක කරලා බලන්න මේ වෙලාවේ. කරලා බලන්න අමාරුයි. කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. ත්‍රිකෝණ කීයක් විතර එයිද මේ කැපුවොත් එහෙම? 52 මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. මෙන්න මෙතනින් නමනවා. මෙතනින් නවලා B රූපේ හැඩයක් ලබා ගන්නවා වීම. නවලා මේ මෙතනින් කපනවා. ආයෙ මෙතනම කපනවා. හරි. දැන් මේක මේ වගේම ගාලක් එහා පැත්තට ගන්න පුළුවන් නේද පොඩි? ඒකට ඒක කැපෙන්නේ මේ මෙහෙම. ඕම් කැපිලා යන්නේ. එතකොට මෙතනින් කපන්නේ. ඒතර මේකෙන් ත්‍රිකෝණ මම හිතන විදිහට එන්නේ මේක තනි එකක් විදිහට ලැබෙයි. මෙතනින් කැපෙන්නේ. කොහොමද කපන්නේ? එකයි මෙතනින් කැපෙනවනේ. එක 2යි 3යි. මේක ත්‍රිකෝණයක් නෙවෙයි. තාම මෙතනින් කැපෙන්නේ නැහැ. මම හිතන්නේ මේක කරලා බලුවොත් ත්‍රිකෝණ 3යි එන්නේ. කරලා බලුවොත් උත්තරේ ත්‍රිකෝණ 3ක් එයි කියලා තමයි මට හිතෙන්නේ මේ 3 දාවේ වල උත්තරේ. මේ කපලා බලන්න ඕනේ ඉතින්. නැත්නම් ඉතින් මෙහෙම බලුවොත් 3යි පේන්නේ. නදේ කීය දෙන්න උත්තරේ 3ද? 52ද? 3 දාගමු උත්තරේ. වෙනසක් තියෙනවා නම් කවුරුහරි කියන්න. හරි 3 උත්තරේ. කපන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයයි මේකයි මේකයි. පනස් තුන හරි ඊළඟ ප්‍රශ්නේ සුදත් තියස් සුකුන් සහ කුසල් මෙතන 4 දෙනෙක් කියන කියනවා මේ 4 දෙනා එකම වන්තියේ ළමයි 30 දෙනෙක් කියලා කියනවා තියත්
සුදත්ට වඩා උස වන අතර. එහෙනම් මෙන්න මෙහෙම පියත් සුදත්ට වඩා උස වන අතර මෙන්න මොකක් හරි සුපුන්ට වඩා මිටිය. එහෙනම් සුපුන් ඊට වඩා උස වෙන්න ඕන. මෙහෙම දාගත්තා. කුසල් පියත්ට වඩා මිටි වන අතර. කුසල් පියත්ට වඩා මිටි හැබැයි සුදත්ට වඩා උසයි. එහෙනම් මේ ගානට වෙන්න ඕනේ. මෙන්න මෙතනට ආවම හරිනේ. පියත් කුසල් මෙතන මම කුසල් කියලා දාගන්නවා. කුසල් මෙන්න මෙයා පියත්ට වඩා මිටි කියලා පේනවා සහ සුදත්ට වඩා උසයි කියලා පේනවා. හරි. මේ අනුව උසම ළමයා සහ මිටිම ළමයා. හරි මෙතනින් එනවා උසම ළමයා මෙයින් සුපුන් මිටිම ළමයා සුදත්. සුපුන් සුදත්. ඔන්න උත්තර දෙක. මට ඊයේ දවසේ රෙකෝඩින් දාන්න බැරි වුණා මේ ඒකේ ප්‍රශ්නයක් කරලා තිබ්බා මේ අද දාන්න පුළුවන් අද එකේ ඊයේ එකේ දෙකේම රෙකෝඩින් අද දවසේ දානවා. හරි ඊළඟට 54 ගාන දී ඇති රූපේ එක් මොහොතක පමණක් තීන්ත ආලේප වූ කුඩා ගණක කීයක් දක්නට ලැබේද? දැන් මම මේ රූපය අදින්නේ. හරි අවශ්‍ය නැහැ. මේ රූපෙන් අහන්නේ එක පැත්තක නැත්නම් එක මොහොතක පමණක් තීන්ත ආලේප වෙච්ච කුඩා ගණක කීයද? මම එදලම එක වෙනවා. එදල වෙනවා. මේක ගණකයක්. ගණකයක් තමයි එතන තියෙන්නේ. මේකේ ඔක්කොම ගණක තියෙනවා. ටික පැත්තට 3යි, පළල පැත්තට 3යි, උස පැත්තට 3යි තියෙන හින්දා 3 3 3 එකක් නිසා මේකේ ගණක ඔක්කොම 27ක් තියෙනවා. මුළු ගණක 27යි. මේ දැන් අතුරු කරලා තියෙන්නේ. අතුරු කරලා තියෙන්නේ. මැදත් අතුරු කරලා මේ අතුරු කරලා මේ අතුරු කරලා උඩ මූණටත් මේ විදිහටම අතුරු කරලා තියෙන්නේ. කොහොමදී අපෙන් අහනවා එක මොහොතක පමණක් තීන්ත ආලේප වෙච්ච කුඩා ගණක කීයක් තියෙනවද? එක මොහොතක පමණක් තීන්ත ආලේප වෙන්නේ මෙන්න මේ ගණකේ හරියනවා. මෙන්න මේක හරියනවා මේකත් ඇවිත් එක මොහොතක පමණයි ජය වෙන්නේ
මේක ගන්න බෑ මේකේ තුනක ගෑවෙනවා මේ පැත්තේ යටත් කියවෙනවා මේවත් බෑ එක මොන දෙක කොමනක් තියෙන ආලේප වෙච්ච එකක් විදියට මේක ගන්නත් පුළුවන් මේවා තියෙන්නේ මේ හැම පැත්තකම මැද්දට වෙන්න තමයි තියෙන්නේ එතකොට මේ බං මෙතනක් තියෙනවා හය පැත්තෙන්ම මෙහෙම එක ගානේ ගන්න පුළුවන් නිසා එක පැත්තක පමණක් තියෙන ආලේප වෙච්ච කුඩා ගණක තියෙන්නේ මේකේ 6ක් පැති 6 මේ වගේ 6ක් හොයාගන්න පුළුවන් එහෙනම් 54ට උත්තරේ 6යි 55 පහත දී ඇති තොරතුරු වඩාත් අර්ථවත්ව පෙන්වා ඇති සටහන කුමක්ද? සතුන්, ශීරපයි, අලියා, කුකුලා. එහෙම කරන්න පුළුවන් මම එක ඇදලා පෙන්නන්නම්. ඔතනින් ලොකුම කුලකයේ සතුන් නිසා සතුන් මම මේකෙන් පෙන්නනවා. සතුන්. අලියා කියන්නේ ශීරපයි සතෙක්. එහෙනම් ශීරපයි සතුන් ඇතුළට අලියා ඇතුළත් කරන්න වෙනවා. මේක දානවා ශීරපයි. මේක ඇතුළට දානවා අලියව. අලියා ශීරපයි සතෙක් නිසා ඊට පස්සේ කුකුලා ඇතුළත් කරන්නත් තියෙනවා. කුකුලා ශීරපයි සතෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ රවුම ඇතුළට දාන්න බෑ. හැබැයි කුකුලා සතෙක් නිසා මේ රවුම ඇතුළට එන්න ඕන. එහෙනම් හතුන්ව මේක මේ කුකුලාව දානවා මෙතන. මේ අනුව අර්ථවත්ව නිවැරදිව ඇදලා තියෙන උත්තරේ 1. 55ට 1. හරි ඊළඟට 55 උත්තරේ ඒක තමයි හරියන්නේ පළවෙනි එක තමයි උත්තරේ ඒක යටින් තමයි එකක් ගහන්න ඕන මේ විදියට ඇදලා තියෙන පළවෙනි රූපේ 56 ගතිරෝධ කීපයක් තියෙන්නේ මම මේක කියන්නේ නැහැ A B C ඉස්සලාම මෙන්න මේ A ගතිරෝධී කරකවෙනවා මේ පැත්තට ඒ ප්‍රතිරෝධය මේ පැත්තට තමයි කරගෙන්නේ අර පැත්තට. ඒතර මේකට සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ ප්‍රතිරෝධය ඒක ආයේ මේ පැත්තට කරගෙන්නේ නැහැ. දැන් මේක මේ පැත්තට කරගෙනවා මේකට සම්බන්ධ කරපු මේ ප්‍රතිරෝධය කරගෙනවා අනිත් පැත්තට. සහ මේකට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ C කියන ප්‍රතිරෝධය ඒක කරගෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් මේක කරගෙන්නේ මේ පැත්තට. එක ළඟ තියෙන නැත්නම් එකිනෙකට සම්බන්ධ කරපු ප්‍රතිරෝධ දෙකක් හැම විටම කරකෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට. හරි. එහෙනම් අපෙන් අහනවා B හා C ප්‍රතිරෝධ කරකැවෙන දිශාවන්. කරකැවෙන දිශාවන් අපි මේ පැත්තට කරගෙන්නේ C අනිත් පැත්තට. ඒතර මෙහෙම උත්තරයක් තියෙන්නේ දෙවෙනි එකේ. දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ. පනස් හත වෘත්තාකාර මේසයක දරුවන් කීප දෙනෙක් වාඩි වී සිටින්නේ අංක 1 ළමයා හා අංක 5 ළමයා මුහුණලාය. ඒ කියන්නේ මෙහෙම අංක 1ට ඉදිරියෙන් 5 ඉන්නවලු. අංක 1ට මුහුණලා තමයි 5 ඉන්නේ. අපිට පුළුවන් මෙතන ළමයි කීයක් ඉන්නවද කියලා හොයාගන්න. අපි බලමු මෙතන ඉන්න ළමයි ප්‍රමාණය. ළමයි ප්‍රමාණය හොයාගන්නම්ම. ළමයි ප්‍රමාණය හොයන්න පුළුවන් මෙහෙම. එකට ඉස්සරහින් 5 ඉන්න නිසා අපිට පුළුවන් මෙන්න මේ දෙකේ වෙනස ගන්න. 5න් අඩු කරනවා 1ක්. 4යි. 4යි. ඒ ආපු 4 නැවත ගුණ කරන්න ඕන දෙකකින්.
එහෙනම් මෙතන ළමයි ඉන්න ඔක්කොම 8ක්. කොහොමද හොයාගත්තේ? එකට ඉදිරියෙන් 5 ඉන්න නිසා 5න් අඩු කරා මෙන්න මේ 1. එතකොට 4යි. 4 ගුණ කරා 2කින්. එතකොට 8යි. මෙතන ළමයි 8 දෙනෙක් ඉන්නවා. දැන් 8 දෙනෙක් ඉන්න හින්දා මට මේක අත ගන්නත් පුළුවන් නේ. මෙහෙමද? 8ක් ඉන්නවා. ළමයි 8ක් ඉන්නවා මෙතන. 8 දෙනෙක් ඉන්න හින්දා මම ගන්න විශාල ප්‍රමාණයක් නෙමෙයි කුඩයි. හරි. උන්දම් 1 2 3 4 5 6 7 8 ඕන් ළමයි 8 දෙනා දැම්මා. අර කියන කතාවත් හරියනවා. එකට ඉදිරියෙන් 5 ඉන්නවා. ඕම් බලන්න. එකට ඉදිරියෙන් 5 ඉන්නවා. වැඩේ හරි. අපෙන් අහන්නේ මේසේ වටා එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගෙන සිටින ළමුන් යුගල කීයද? එකට ඉස්සරහින් 5 ඉන්නවා. එතකොට එතන යුගලයක්. එකිනෙකට මුහුණ බලාගෙන ඉන්න එක යුගලයක් තමයි 1 හා 5. දෙකට ඉස්සරහින් 6 ඉන්නවා. එතකොට මෙන්න තව යුගලයක් 2 හා 6. 3ට ඉස්සරහින් ඉන්නවා 7. එතකොට මෙතනත් එක යුගලයක් මුහුණට මුහුණ බලාගෙන ඉන්න. 4ට ඉස්සරහින් ඉන්නවා 8. එතකොට මෙතනත් එකිනෙකට මුහුණට මුහුණ බලාගෙන ඉන්න යුගලයක් ඉන්නවා. එතකොට ඔක්කොම යුගල ප්‍රමාණය හන්නේ යුගල 4ක් තියෙනවා. 54 උත්තරේ යුගල 4යි. 58 මේසයක් මත තිරස්ව උඩු අතට තබා ඇති ඔරලෝසුවක ඔරලෝසුව අදින්න ඔන්න තියෙනවා මේ ඔරලෝසුව වේලාව 5:06 වන විට 5:06 යනෝම වන විට පැයකටුව බස්නාහිර දිශාවට හැරී තිබුණි. මෙන්න පැයකටුව. මේ පැයකටුව. පැයකටුව තියෙන්නේ බස්නාහිර දිශාවට. එහෙනම් මේ පැත්ත බස්නාහිර වෙන්න ඕන. දැන් මේ බස්නාහිර නම් බස්නාහිරට ප්‍රතිවිරුද්ධයක නැගෙනහිර. එහෙනම් මේ පැත්ත නැගෙනහිර වෙන්න ඕන. ඒක උතුර කොහෙද තියෙන්න ඕන? උතුර තියෙන්න ඕනේ මේ පැත්තේ. ඒක දකුණ තියෙන්න ඕනේ මේ පැත්තේ. ඒක පුළුවන් නේ. උතුර එහෙම හරවන්න පුළුවන් නේ. උතුර මේ පැත්තට හරවන්න පුළුවන්. ඒක නැගෙනහිර මේ පැත්තට එනවා. හරි. ඔරලෝසුවේ පිහිටීම වෙනස් නොකරන්නේ නම් වේලාව පෙරවරු 3 වන විට 3 වෙනකොට බලමු. දැන් 6 වෙනකොට පැයකටුව තියෙන්නේ බස්නාහිර පැත්තේ. 3 වෙනකොට මොකද වෙන්නේ බලමු. ඔව් 3 වෙනකොට පැයකටුව තියෙන්නේ කොයි දිශාවේද? දකුණු දිශාවේ. ආ මිනිත්තු කටුව නේද? මිනිත්තු කටුව යමු වන දිශාව. මිනිත්තු කටුව යමු වෙන්නේ නැගෙනහිර. පැයකටුව තමයි දකුණු පැත්තට යන්නේ. මෙතන අහන්නේ මිනිත්තු කටුව යමු වන දිශාව. එහෙනම් උත්තරේ නැගෙනහිර දිශාව. 58 මේ හැදුවේ නැගෙනහිර දිශාව. 59 හදමු. 59 සිසිල් බීම බෝතල් නිෂ්පාදනය කරන යන්ත්‍ර 3කින් පළමු යන්ත්‍රයේ මිනිත්තුවකට බෝතල් 5ක්ද පළමු යන්ත්‍රයම ගන්නකො මේම පළමු යන්ත්‍රය ඒකෙන් මිනිත්තුවකට බෝතල් උඩින් දාන්න. පළමු යන්ත්‍රය මිනිත්තුවකට බෝතල් හදනවලු 5ක්. මෙන්න දෙවෙනි යන්ත්‍රය යන්ත්‍රයෙන් හදනවලු මිනිත්තුවකට බෝතල් 10ක්. මේකෙන් 10ක් හදනවා. තුන්වෙනි යන්ත්‍රයෙන්
මෙන්න තුන්වෙනි එක. මේකෙන් හදනවලු මිනිත්තුවකට බෝතල් 15ක්. හරි. යන්ත්‍ර තුනම එකවර ක්‍රියාත්මක කළ විට යන්ත්‍ර තුනම එකවර ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ යන්ත්‍ර තුනෙන්ම බෝතල් නිෂ්පාදනය වෙනවා. හරි. අපි අර ගොඩක් ගණන් වල එකවර කියනකොට නොසලකා හරිනවනේ. මෙතන නොසලකා හරින්න බෑ. මොකද මේ යන්ත්‍ර තුනෙන්ම එකවර ක්‍රියාත්මක කරොත් බෝතල් නිෂ්පාදනය වෙන නිසා. හරි. අපි අහනවා මිනිත්තු 5ක් තුල නිෂ්පාදනය වන බෝතල් ගණන. හරි. මේ යන්ත්‍රය මිනිත්තුවක් තුලදී 5ක් නිෂ්පාදනය කරනවා. මේක මිනිත්තුවකට 10ක් නිෂ්පාදනය කරනවා. මේක මිනිත්තුවකට 15යි. ඒතර බලන්න යන්ත්‍ර තුනම එක මිනිත්තුවකදී කොච්චරක් නිෂ්පාදනය කරනවද? 15යි 10යි 25යි 5යි 30යි. යන්ත්‍ර තුනම එකවර ක්‍රියාත්මක කරලා තිබ්බොත් මිනිත්තුවක් කාලයකදී මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මිනිත්තු එකකට. එහෙනම් අහන්නේ අපෙන් 5කට ආපහු ගුණ කරන්න 5න් එහෙනම් 150 නිෂ්පාදනය කරගන්න පුළුවන්. 150ක් පුළුවන්. උත්තරේ 150. හැටවෙනි ගාන අංක 60. පළතුරු වෙලෙන්දෙක් දොරන්ගෙඩි 50ක් රුපියල් 10 බැගින් මිලට ගෙන. අපි ගමු මෙයාට මිලදී ගැනීමට වියදම් වන මුදල බලමු. මිලදී ගැනීමට ගෙඩි 50ක් ගෙඩි 50ක් නේ ගන්නේ. 10 ගානේ ගන්න නිසා එතකොට මේ ගෙඩි 50ට වියදම් වෙන මුදල බලන්න පුළුවන්. 50 10න් ගුණ කරා 500ක් වියදම් වෙනවා. හරි. රුපියල් 12 බැගින් සියල්ල විකුණයි. විකුණා ලබන මුදලත් ප්‍රයෝග. විකුණා ලබන මුදල අපි 50ක් ගත්තා රුපියල් 10 ගානේ. එතකොට ඒ අපිට 50 රුපියල් 10 ගානේ ගන්න 500ක් වියදම් වෙනවා. නමුත් මෙයා මේ වෙලෙන්දා මේ අපිට 50 විකුණන්නේ ගත්තේ 10 ගානේ වුණාට 10 ගානේ නෙමෙයි විකුණන්නේ 12 ගානේ. එතකොට 50 12න් ගුණ කරපුවාම 600යි. මේ වෙලෙන්දට මෙන්න මේ දොරන් ටික විකුණලා රුපියල් 600ක මුදලක් උපය ගන්න පුළුවන්. යොදවා අන්නාසිකිලි 10ක් මිලටගෙන. මෙන්න මේ මුදල තමයි අන්නාසි ගන්න යොදවන්නේ. අපි බලමු මිලදී ගත හැකි අන්නාසි ප්‍රමාණය. යාර මිලදී ගන්න පුළුවන් අන්නාසි ප්‍රමාණය බලමු. මේ 600ට ගන්නවලු අන්නාසිකිලි 10ක්. එහෙනම් 600 10න් බෙදුවොත් එහෙම අන්නාසි 10ක් නෙවෙන්නේ. මම මෙතන හොයන්න ඕන අන්නාසි ගෙඩියක මිල. අන්නාසි කිලි 10ක් ගන්නවා කියලා කියනවා මේකේ. එහෙනම් අපි බලන්න ඕන අන්නාසි ගෙඩියක මිල කීයද? එහෙනම් 600 බෙදුවා 10න්. එතකොට එක අන්නාසි ගෙඩියක් මෙයා 60 ගානේ තමයි අරන් තියෙන්නේ. එතකොට මෙයාට අන්නාසි ගෙඩි 10ක් ගන්න පුළුවන්. ඔව්. 60 10ක් 600යි. දැන් කියනවා මිලටගෙන එකක් 75 ගානේ විකුණයි. බලමු. අන්නාසි විකුණා ලබන මුදල. දැන් මෙයා අන්නාසි ගෙඩි 10ක් අරන් තියෙනවා. අන්නාසි ගෙඩි 10ක් අරන් තියෙන්නේ. එයා ගත්තේ 60 ගානේ වුණාට විකුණන්නේ 75 ගානේලු.
එහෙනම් මේ අන්නාසි කිරි විකුණා ලබන මුදල හොයන්න පුළුවන්. මේ අපේ අන්නාසි කිරි 10 එයා විකුණන්නේ එකක් 75 ගන්න නිසා 75 10න් ගුණ කරොත් 750ක් මෙයාට හොයාගන්න පුළුවන්. හරි. අපේ ටික අන්නාසි කිරි ටික වික්කහම 750ක මුදලක් මෙයාට ලැබෙනවා. අපෙන් අහන්නේ ඔහු ලැබූ ලාභය. ලාභය අහන්නේ. මෙතනදී මෙයාට වෙච්ච ලාභය. මෙයා මුලින්ම ගත්තේ අවගෙඩි. අපිට මේ දොරම්. මුලින්ම මෙයා මිලදී ගන්න දොරම්. දොරම් මිලදී ගන්න මෙයාට 500ක් තමයි වියදම් වුනේ. අවසානයේදී මෙයාට මේ පළතුරු ටික විකුණලා 750ක මුදලක් ලැබෙනවා. එහෙනම් ලාභය හොයන්න පුළුවන්. 500ක් වියදම් කරලා 750ක මුදලක් මෙයාට ලැබෙනවා කියන්නේ ලාභය හොයන්න පුළුවන් මෙන්න මේ මුදල් දෙකේ වෙනස ඉවරයි. 750න් 500 අඩු කරන්න. එහෙනම් මෙයාගේ ලාභය රුපියල් 250යි. 60ට උත්තරේ 250යි. හැටට උත්තරේ ඔන්න 250. 61 61 වෙනි ගාන. සුනිල් නිමල් කමල් අතර කාඩ්පත් 6ක් බෙදා ඇත. මෙතන 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා අතරේ කාඩ්පත් 6ක් බෙදනවා. එතකොට එක්කෙනෙකුට දෙක ගානක් දාන්න පුළුවන්. ඒතර 3 දෙනාට බෙදෙන්නේ එක්කෙනෙකුට දෙක බැගින්. කාඩ්පත් දෙක බැගින් ලැබී ඇති අතර එම කාඩ්පත් වල ඇත්තේ 10 11 12 13 14 15 මෙන්න මේ කාඩ්පත් ටික තමයි බෙදලා තියෙන්නේ අර 3 දෙනාට. කවුද? සුනිල් නිමල් කමල් සහ මෙන්න මෙතන කියනවා මෙහිම කතාවක්. මිතුරන් තිදෙනාට ලැබුණු කාඩ්පත් වල එකතුව සමාන වෙයි. මට මෙහෙවර කරගන්න පුළුවන් මම බලන්න. අපි හිතමු මෙන්න මේ 15යි 10යි ගන්න. එතන එකතු බලන්න 25යි. 15යි 10යි 25යි. 14යි 11යි එතනත් 25යි. 12යි 13යි එතනත් 25යි. දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි වෙන්නේ ඔය එකලක බීජ සංඛ්‍යා කීපයක් ගත්තාම මෙන්න මෙහෙම ගත්තාම යම් ඕනම ප්‍රමාණයක් ගන්න පුළුවන්. එකලක තියෙන සංඛ්‍යා ප්‍රමාණයක් ගත්තාම අර මුලින් එකයි අගින් එකයි ගත්තාම ආයි මුලින් එකයි අගින් එකයි ගත්තාම ඒ යුගලවල එකතුව සමාන වෙනවා. කොහොම එකක් වෙනවා. හරිද? එහෙනම් අපි හිතමු තුනින්ට ලැබෙන්නේ 10යි 15යි කියලා හිතමු. නිමල්ට ලැබෙන්නේ 11යි 14යි කියලා හිතමු. කමල්ට ලැබෙන්නේ 12යි 13යි කියලා හිතමු. බලන්න මෙහෙම ආවොත් එකතුව සමාන වෙනවා හැමෝගෙම. මෙයාගේ එකතුව 25යි, මෙයාගේ 25යි, මෙයාගේ 25යි. එකතුව සමාන වෙනවා. හරි. අපි අහනවා තුනීට ලැබුණු කාඩ්පත් දෙක විය හැක්කේ 10 11 වෙන්න බෑ. 10 11 වෙන්න බෑ මේ මොකද එකතුව 25ක් වෙන්න බෑ. එකතුව 25ක් වෙන උත්තරයක් තමයි උතන ගන්න ඕන. තුනීට 12 මාරු වෙන්න පුළුවන් නේ. සුනිල්ට ලැබුණේ 12 13 උත්තරේ. මේ කාඩ්පත මේ දෙක කාට හරි යන්න පුළුවන්. අනිත් ඒවා ගන්න බෑ මොකද එකතු 25 ඉන්නේ නැහැ. එහෙනම් 12යි 13යි උත්තරේ දෙවෙනි එක තමයි හරියන්නේ. හැට
දෙවෙනි ගාන 62 වෙනි ගාන වට්ටියක නිල් මල් 12ක්ද නිල් පාට මල් තියෙනවා 12ක් සුදු පාට මල් 8ක් තියෙනවලු රතු පාට මල් 13ක් තියෙනවලු හරි නෙත්නි වරකට නිල් මල් දෙකක්ද නෙත්නි ගන්නවලු එක වතාවකට නිල් පාට මල් දෙකයි සුදු පාට මල් එකයි රතු පාට මල් තුනයි මේ විදිහට ගන්නවලු හරි එසේ ඉවතට ගනු ලබන වාර ගණන අවසන් වූ විට වට්ටියේ ඉතිරි වූ මල් ගණන කීයද? අපි බලමු මේ වට්ටියේ ඔක්කොම මල් කීයක් තියෙනවද කියලා බලමු. වට්ටියේ තියෙනවා නිල් පාට 12යි, සුදු පාට 8යි, රතු පාට 13යි. එහෙනම් මේ බලන්න වට්ටියේ ඔක්කොම කීයක් තියෙනවද? 33ක් තියෙනවා. ඔක්කොම 33යි. නෙත්නි එක වතාවකදී ගන්න මල් ප්‍රමාණය අපිට දීලා තියෙනවා. අපි නිකන් මෙහෙම හිතමු. නිල් පාට මල් ඔක්කොම 12ක් තියෙනවා. එක වතාවකදී මෙයා දෙකක් ගන්නවා ඉවතට. වාට්ටිය ඔක්කොම නිල් පාට 12යි. මෙයා එක වතාවකට දෙකක් ගන්නවා නිල්. එතකොට මෙයාට මේ කාර්යය වාර 6ක් කරන්න පුළුවන්. නිල් පාට ඇසුරින් වාර 6ක් කරන්න පුළුවන්. සුදු පාට 8ක් තියෙනවා. හැබැයි මෙයා එක වතාවකට ගන්නේ සුදු පාට මල් එකක් නිසා මෙයාට වාර 8ක් ඉවතට ගන්න පුළුවන්. සුදු වලින්. රතු පාට ඒවා තියෙන 13යි. එක වතාවකට 3ක් ගන්න නිසා 13 3ෙන් බෙදලා බලන්න 4යි තියෙන්නේ. එතකොට ඔව් 13 3ෙන් බෙදලාම 4යි. එහෙනම් රතු පාට ඒවා ඉවතට ගන්න ආකාර මෙයාට 4ක් තියෙනවා. හරි. මේ වගේ 6 පාරක් පුළුවන්. මේවා ගත්තොත් 8 පාරක් පුළුවන්. මේවා ගත්තොත් 4 පාරක්. එහෙනම් අපිට හිතනවා මේ තුනෙන්ම ගන්න නම් මෙයා උත්සාහ කරන්න පුළුවන් 4 වතාවයි. මොකද 8 වතාවක් ගන්න උතන රතු පාට මල් ඉතුරු වෙන්නේ නැහැ. 4 පාරයි ගන්න පුළුවන්. අපි 4 පාරක් ගමු. කොහොම ආයි පාරක් ගන්නවා මේ විදිහටම 2 1 3 ආයි පාරක් ගන්නවා 2 1 3 ආයි පාරක් ගන්නවා 2 1 3 දැන් මොහොම ගත්තාම පස්වෙනි වතාවේදී ගන්න රතු පාට මල් මදි වෙනවා. හරි බලන්න රතු පාට මල් කීයක් අරන් තියනවද කියලා. වාර 4කදී 3 4ක් 12යි ඊළඟ වතාවේදී ගන්න ඉතිරි වෙන්නේ රතු පාට මල් එකයි. හරිද 12ක් අරන් තියනවනේ. ඒක නිසා ආයි වතාවක් ගන්න බෑ මෙයා මල්. දැන් බලන්න එක වතාවකදී මල් මෙයා කීයක් ගන්නවද? 2යි 1යි 3යි 3යි 6යි. එක වතාවකදී මෙයා ඔක්කොම මල් 6ක් ගන්නවා. එතකොට හතර වතාවකදී මෙයා කීයක් ගනීද? 4 පාරක් ගන්නවනේ මෙයා. 4ක් 4 24යි. මෙයාට මේ විදියට ගන්න පුළුවන් උපරිම මල් 24යි. මොකද වාර 4ක් විතරයි උත්සාහ කරන්න පුළුවන්. පස්වෙනි වතාවේදී ගන්න රතු පාට මල් මදි වෙනවා මෙයාට. හරි. වාර 4ක් උත්සාහ කරන්න පුළුවන්. ඒ වාර 4ෙදී මෙයාට මල් 24ක් ගන්න පුළුවන්. අපෙන් අහන්නේ වට්ටි ඉතුරු වෙන මල් ගන්න. වට්ටියේ දීප ඔක්කොම මල් 33ක්. දැන් මෙයා වාර 4කදී ඔක්කොම මල් 24ක් ගන්නවා. එන අඩු කරන්න ඉතිරි වන ප්‍රමාණය හොයන්න පුළුවන් 33න් 24 අඩු කරන්න. ඒතර උත්තරේ අපිට ලැබෙනවා 9ක් කියලා ලැබෙනවා. ඊළඟට 62 ගාන 63 63 62 තමයි දැන් හදුවේ. දැන් හදන්න තියෙන 63 ගාන 63 වෙනි ගාන
පරිමෙදින් ඇමුණුම් කටු යොදා ඇති පිටු 40 අභ්‍යාස පොතක. මෙහෙම කියන්නේ අභ්‍යාස පොතක් තියෙනවලු. මෙහෙම අභ්‍යාස පොතක් ඔයාලා ගාව තියෙන. පරිමෙදින් තමයි මේ පිටු අමුල තියෙනවා. නූලකින් වෙන්න පුළුවන්, ස්ටේපල් එකකින් වෙන්නත් පුළුවන්. හරි. පිටු 40ක් තියෙනවා මේකේ. පිටු 40ක්. දැන් මෙහෙම යන්න පුළුවන්. දැන් පිටු හැදලා තියෙන මෙන්න මෙහෙම කොළ. මේ කොළයක් නෙමෙයි මේක. කොහොමම නම්මලානේ. ඔබ හැදලා තියෙන කොළ පිටු කොහොමම නැමෙන්න ඕන. හරි. එතකොට මේ මුලින්ම තියෙන කොළේ මෙහෙම ගැලවුවොත් එහෙම පළවෙනි කොළේ ගැලවුවොත් එහෙම පළවෙනි කොළේ තියෙන්නේ 1 2යි. සාමාන්‍ය පළවෙනි කොළේ තියෙන්නේ 1 2යි සහ එහා පැත්තෙන් සම්බන්ධ වෙනවා මේක පිටු 40 පොතක් නම් 39 පිටුවයි 40 පිටුවයි. පරිමෙදින් පිටු අමනුපු පොතක් නිසා පළවෙනි නැත්නම් මුලින් 1 2 පිටුව අයින් කරොත් අවසානයෙන් අයින් වෙන්නේ 39 40. හරි. ඊළඟට ඔම ගලවන පළවෙනි කොලේ. එතකොට පළවෙනි පිටුවයි දෙවෙනි පිටුව යනවා. එතකොට පිටිපස්සෙන් ගලවන 39 40යි. ඊළඟට ගලවන්න තියෙන්නේ 3යි 4යි. 3යි 4යි ගැලවුවොත් පිටිපස්සෙන් ගැලවෙන්නේ 37යි 37යි. කොහොමද යන්නේ? දවක ගියාගෙන යන්න පුළුවන්. මම ක්‍රමයක පස්සේ කියලා දෙන්නම්. කිසි ක්‍රමයක් තියෙනවා ඔකට. ඊළඟට 5 6 7 8 9 10 11 12 13 14. කොහොමයි එන්නේ? දැන් 37යි 38යි නෑ ඊළඟට පස්වෙනි පිටුවයි හයවෙනි පිටුවයි ගැලවුවොත් ඊළඟට ගැලවෙන්න තියෙන්නේ 35යි 36යි. ඔයාලට මේකේ රටාවක් පේන්න ඕන දැන්. රටාවක් පේන්න ඕන මොකද පළවෙනි පිටුවයි දෙවෙනි පිටුවයි ගැලවුවොත් 39යි 40යි ගැලවෙනවා පිටිපස්සේ. ඒක දාලන්න මෙන්න මේකනයි. මෙන්න මෙතනයි තියෙන සංඛ්‍යාව එකතුව. 1යි 39 බලන්න. 39යි 1යි 40යි. මේ මුල් සංඛ්‍යා දෙකේ එකතුව 40යි. අවසාන දෙකේ බලන්න. 40යි 2යි 42යි. ඊළඟ එකේ බලන්න. මුල් සංඛ්‍යා දෙකේ එකතුව 3යි 37යි. 40 වෙනවා එතන. අග දෙකේ එකතුව 42 වෙනවා. මුල් දෙකේ 40යි අන්තිම දෙකේ 42යි. 5යි 35යි ගැලවුවොත් මෙතන 40යි. මෙතන 42යි. එහෙනම් අපිට පුළුවන් 13යි 14යි ගැලවුවොත් ඉවත් කරොත් අනිත් පැත්තෙන් ගැලවෙන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. එහෙනම් මේ මෙතන පිට දෙකක් ගැලවෙන්න බෑ. මෙතනයි මෙතනයි එකතුව 40 එන්න ඕන. එහෙනම් 40න් මේ 13 අඩු කරා නම් හරි. 10න් 3ක් 7යි 3න් එකක් 2යි. එහෙනම් මෙතනට 27. මෙතනයි මෙතනයි එකතුව මම පෙන්නුවා 42යි එන්නේ. මේ දෙවෙනි ඉලක්කම් දෙකේ එකතුව 42 එන්න ඕන. එහෙනම් 42න් මේ 14 අඩු කරාම හරි. 12න් 4ක් 8යි 3න් එකක් 2යි. එහෙනම් 13 වෙනි පිටුවයි 14 වෙනි පිටුවයි ගැලවුවොත් එහා පැත්තෙන් ගැලවෙන්නේ 27යි 28යි. 63ට උත්තරේ 27 සහ 28 පිටු තමයි ගැලවෙන්නේ. හැට 4 වෙනි ගාන එක්තරා ක්‍රීඩා උත්සවයකදී වෘත්තාකාර ක්‍රීඩා පිටිය වටා රවුන්ඩ් පිට්ටනියක් වටේ මීටර් 5න් 5ට
මීටර් 5න් 5ට රතු නිල් කොළ කහ පොඩි සිතුවන ලදී. මොනවද හිතවන වර්ණ? රතු පොඩි, නිල් පොඩි, කොළ පොඩි, කහ පොඩි. හරි. ඊළඟට කියනවා පිට්ටනිය වටා මුළු දිග ප්‍රමාණය මීටර 150යි. පිට්ටනිය වටේ මෙන්න මෙහෙම සම්පූර්ණ වටයක් දිව්වොත් මේ පිට්ටනිය වටේ දිග මීටර 150ක් කියලා කියනවා. අපිට පුළුවන් මෙතන මේ පිට්ටනිය වටේ දිග මීටර 150යි. මේ පිට්ටනිය වටේ මීටර් 5න් 5ට තමයි කොඩි කම් හිටවන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මුලින්ම හිටවා ඇති මුළු කොඩි ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එහෙනම් මම හොයාගන්නවා ඔක්කොම කොඩි කීයක් තියෙනවද කියලා. right 150 බෙදන්න වෙනවා 5. එතකොට 30යි 30යි. දැන් මේක රවුමක් හින්දා ඔය බෙදලා ආයෙ එකතු කරන්නේම නැහැ. එකතු කරන්නේ නැහැ. අර සරල රේඛීයව තිබ්බනම් තමයි කොඩි කම් ටික සරල රේඛීයව මෙන්න ඊට වල තිබ්බනම් ඔය 150 5න් බෙදලා තව එකක් එකතු කරන්න ඕනේ. මොකද මුලටත් එකක් අවශ්‍යයි හින්දා. දැන් මේක රවුමක් හින්දා බෙදලා එකතු කරන්නේ නැහැ. එතකොට ඔක්කොම කොඩි තියෙන්නේ 30යි. අපේ ගහන්නේ ඒක නෙමෙයි. සමාන ප්‍රමාණ වලින් තියෙන මොන පාට කොඩිද? කොඩි 30ක් ඉතින් මේ හතරට බෙදන්න ඕනේ. මොකද වර්ණ හතරකින් තියෙන නිසා මේ කොඩි 30 මම 30 බෙදනවා 4ෙන්. 30 4ෙන් බෙදුවොත් 7 කරගෙන 30යි. දෙකක් ඉතුරුනවනේ. ඒ කියන්නේ මෙහෙම දන්න පුළුවන්. මෙතන කොඩි 30යි තියෙන්නේ හැම පාටකින්ම එහෙනම් කොඩි 7 ගානේ තියෙනවා. හැම කොඩියකින්ම 7 ගානේ තියෙනවා අඩුම ගානේ. එතකොට බලමු හැම කොඩියකින්ම 7 ගානේ තිබ්බොත් එහෙම 7 වරක් 4 28යි. කොඩි 28ක් තිබ්බනම් තියෙන්නේ මේ විදියට. හරි. කොඩි 30ක් තියෙනවා. එහෙනම් 29 වෙනි කොඩියයි 30 වෙනි කොඩියයි මොනවා වෙන්න ඕනද? රතුයි නිලුයි වෙන්න ඕනේ. එහෙනම් මේකට එකකුයි මේකට එකකුයි වැඩි වෙන්න ඕනේ. 8යි. දැන් කියනවා ක්‍රීඩා පිටිය වටා සමාන ප්‍රමාණයක් ඇත්තේ කුමන කොඩි වර්ගද? මේක උත්තර දෙකක් කියනවානේ. රතු නිල් කොළ කහ. දැන් මේ සමාන ප්‍රමාණයක් ඇත්තේ කුමන පාට කොඩි වර්ගද? දැන් මේ රතුයි නිලුත් හරියනවා. සමාන ප්‍රමාණ තියෙනවා. ඒ උත්තරේ දියන කොහොමද කියලා බලන්න. මේ ගාන වෙනස් කරමුද? ක්‍රීඩා පිටිය සමාන ප්‍රමාණ කියපම උත්තර දෙකක් එනවා ඒක. රතු නිලුත් හරියනවා කොළ කහත් හරියනවා. ඒක ගණන් පුටි යනකොට දැන් මේ රතු 8යි නිල් 8යි කොළ 7යි කහ 7යි මේ විදිහට ලියන්නකො. මේ මෙහෙම ලියන්න උත්තරේ මේ විදිහට. මේ විදිහට ලියගන්න. ඇත පහ 65න් කියනවා එහි ඇති 29 වන කොඩියේ වර්ණය. ආයෙක ලේ තියෙන්නේ ඔයගේ තිබ්බේ වර්ණ පිළිවෙල පිට රතු නිල් කොළ කහ මේ පිළිවෙලට තමයි තියෙන්නේ. එතකොට දැන් මෙහෙම ලියනකොට අහනවා මේ රටාවට අනුව 29 වන කොඩිය. මේක ගන්නවා වෙලා අන්ත දාන්න ඕනේ. මේකට පළවෙනි එකට රතු පාට අපි දාමු 1 1 3
බිඳුව. අන්තිම වර්ණයට සාමාන්‍යයෙන් අපි දාන්නේ බිඳුව. දැන් මට හොයාගන්න ඕන 29 වන කොඩියේ වර්ණය. එහෙනම් මම 29 බෙදනවා මෙතන තියෙන කොඩි වර්ණ ප්‍රමාණය. හතරක් තියෙනවානේ. එහෙනම් 29 බෙදන්න ඕන 4. 29ට 4 ඒවා 7යි 7 වරක් 4 28යි එකක් ඉතුරු වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මේ වර්ණ රටාවට අනුව 29 වන කොඩියේ වර්ණය එන්න මේ ඉතිරි ප්‍රමාණයෙන් බලන්න 1යි. එහෙනම් රතු වර්ණය 65 උත්තරේ රතු වර්ණය. ඊළඟට 66 හදලා මම අවසන් කරනවා. කැවුම්ගෙඩි 60ක් සකස් කර ගැනීම සඳහා කැවුම්ගෙඩි 60ක් හදා ගන්න කාල් පිටි කිලෝ 1යි. කිලෝ 1යි සීනි 1200ක් අවශ්‍ය නම් සීනි තෝරන 1200 අවශ්‍ය නම් කැවුම්ගෙඩි 45ක් හදාගන්න. 60ක් හදාගන්න මෙච්චරක් ඕන. අපෙන් අහන්නේ කැවුම්ගෙඩි 45ක් හදාගන්න කොච්චරක් මේ ප්‍රමාණ අවශ්‍ය වෙනවද කියලා අහනවා. 60 දැන් බෙදලා 45 හදාගන්න 60 එකපාරට 45 කරගන්න විදියක් නැහැ. මෙහෙම කරන්න පුළුවන්. 60 45 කරගන්න නම් 60 4ෙන් බෙදමු. ඉතලම 4ෙන් බෙදමු. 60 4ෙන් බෙදුවොත් එහෙම ඕන් කැවුම් 50 එනවා. දැක්කනේ තේරෙනවනේ. 60 බෙදුවා 4ෙන් 15 ඕන්න කැවුම් ගෙඩි 15ක් බවට පත් වෙනවා. දැන් කැවුම් ගෙඩි 15ක් හදන්න මේ වාගේ කොච්චර ඕන වෙයිද කියලා හොයාගන්නත් පුළුවන්. බෙදන්න 4ෙන්. මේ පැත්තත් 4ෙන් බෙදන්න. මේ වර්ග දෙකම 4ෙන් බෙදෙන්න ඕන. මොකද මේ වර්ග දෙකම මේවා හදන්න යොදා ගන්න නිසා මේ පැත්ත 4ෙන් බෙදුවොත් මේ පැත්තත් 4ෙන් බෙදෙන්න ඕන ඔක්කොම ටික. මොකද අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම 4ෙන් බෙදෙන්න ඕන. එහෙනම් කාල් පිටි කිලෝ 1 4ෙන් බෙදන්න කිලෝ එකක් 4ට බෙදනහම ග්‍රෑම් 250යි. මේ වගේ 250යි සීනි. මම දැන් ආයි කාල් පිටි සීනි කියලා ලියන්නේ නැහැ මම උඩ දාලා තියෙන්නේ. සීනි 1200 4ෙන් බෙදන්න 1200 4ට බෙදනවා 300යි. සීනි වලින් 300ක් ඕන. දැන් මට මෙන්න මේ 15 3ෙන් ගුණ කරා නම් ඔන්න 15 ගුණ කරනවා 3ෙන් 15 3ෙන් ගුණ කරපුවාම 45 එනවා. ඔන්න කැවුම් 45 හදාගත්තා. අර පැත්ත 3ෙන් ගුණ කරමු. 250 3ෙන් ගුණ කරා 750යි. 300 3ෙන් ගුණ කරා 900යි. දැන් මේ පැත්ත 3ෙන් ගුණ කරපු නිසා මේ පැත්තේ තිබ්බ අමුද්‍රව්‍ය වර්ග දෙකම 3ෙන් ගුණ කරා. ඔන්න 250 3ෙන් ගුණ කරා 750යි. 300 3ෙන් ගුණ කරා 900යි. එහෙනම් අපිට එනවා කැවුම් ගෙඩි 45ක් හදන්න අවශ්‍ය සීනි හා පිටි ප්‍රමාණ. හරියන වෙනම ලියන්නම්. කැවුම් ගෙඩි 45 හදාගන්න සීනි ග්‍රෑම් 750ක් ඕන. සීනි නේ කාල් පිටිය. කාල් පිටි ඉස්සලම දෙන්නේ. කාල් පිටි ග්‍රෑම් 750ක් ඕන. තමයි සීනි ග්‍රෑම් 900ක් ඕන. ඔන්න හැදුවා. හදාගත්ත ක්‍රමයක් තියෙනවා. ක්‍රමය අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. ගානක් හදනකොට මෙන්න මේ විදිහට Tamanට පහසු කටු වැඩක් හදාගන්න. මොකද මේ කටු වැඩේ ඉක්මනට කරලා ඉවර කරන්නත් ඕන.